ඔයාලා අදත් එකතු වෙන්නේ Geekprint YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකක් එක්ක. මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ ඔයාලට software engineering job එක එහෙම නැත්නම් software engineering field එක එපා වෙන්න බලපාන හේතු මොනවද කියන එක. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මතක ඇතුව අපේ WhatsApp academic group එකට description එකේ තියෙන link එකෙන් join වෙන්න. අපි යමු වීඩියෝ එකට. ඔයාලත් මේ වෙනකොට software engineering field එකට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් internship එකක් හොයන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා IT degree එකක් follow කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ඔයාගේ internship එක complete කරන company එක ඔයාට අනිවාර්යයෙන්ම බලපාන ඔයාගේ career path එකේදී. ගොඩක් වෙලාවට මේ internship එකේදී ඔයා select කරගන්න company එකකින්ද සමහර වෙලාවට ඔයාට මේ IT job එක එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම IT field එකම එපා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා company එකක් select කරගනිද්දී ඒක ස්ටාෆ් එක ඒ වගේම සුපර්වයිසර් ඒ වගේම කම්පැනි එකේ ටයිප් එක රූල්ස් ගැන අයිඩියා එකක් තියෙන්න ඕන. එතකොට ඔයා සිලෙක්ට් කරගන්න කම්පැනි එකේ මෙන්න මේ දේවල් හින්දා ඔයාට සම්පූර්ණයෙන්ම IT ෆීල්ඩ් එකම එහෙම නැත්නම් ඔයාගේ IT ජොබ් එක ඉන්ටර්න්ෂිප් එකේ පා වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ෆස්ට් ටයිම් එකේදී එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප් එකේදී මේ වගේ අයිඩියා එකක් ඔයාගේ ඔළුවට ගියට පස්සේ ඊට පස්සේ වෙන කෙනෙක් කොච්චර try කරත් ඔයාගේ මයින්ඩ් එක වෙනස් කරන්න ඔයා ඒක ඇක්සෙප්ට් කරන්න කැමති වෙන්නේ නැහැ. ඒක හින්දා ඔයා මෙන්න මේ දේවල් තුන ගැන සැලකිලිමත් වෙන්න ඕන. එතකොට මුලින්ම මේකෙදි ලොකු බලපෑමක් කරන්නේ ඔයාගේ සුපර්වයිසර්. ඒ වගේම ඔයාට කොච්චර ටැලන්ට් එකක් තියෙන කෙනෙක් වුණත් ඔයාට අනිවාර්යයෙන්ම වැඩ කරගෙන යද්දී සුපර්වයිසර්ගේ සපෝට් එක ඕන වෙනවා. ඒකට හේතුව තමයි ප්‍රොජෙක්ට් එකේ ඩිසයින් පැටර්න් එක, කෝඩින් ස්ට්‍රක්චර් එක, ඒ වගේම සෝස් කන්ට්‍රෝලර්ස් කොහොමද මැනේජ් කරන්නේ, ඔයා කරන කෝඩ් එක කොහොමද හරියට කමිට් කරන්නේ, ඒ වගේම ටයිම් ෆ්‍රේම් ගැන අයිඩියා එකක් ගන්න, ඒ වගේම එයා දෙන ටාස්ක් එක තේරුම් ගන්න, එයා කියන දේ තේරුම් ගන්න. මෙන්න මේ වගේ දේවල් වලට අනිවාර්යයෙන්ම සුපර්වයිසර්ගේ සපෝට් එක ඔයාට ඕන වෙනවා. ඒ වගේම සුපර්වයිසර් කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ටර්න් කෙනෙක් නම් ගොඩක් වෙලාවට SC කෙනෙක්, ඒ කියන්නේ software engineering level එකේ කෙනෙක්, එහෙම නැත්නම් senior software engineer level එකේ කෙනෙක් තමයි ඔයාව ගයිඩ් කරන්න, එහෙම නැත්නම් ඔයාව සුපර්වයිස් කරන්න කම්පැනි එකෙන් යූස් කරන්න, එහෙම නැත්නම් ඔයා වෙනුවට ඒකට assign කරලා තියෙන්නේ. එතකොට වෙන දෙයක් තමයි සමහර කම්පැනිස් වල මේ සුපර්වයිසර් කෙන් ඔයා නොදන්න දෙයක් ඇහුවට පස්සේ එක්ක ඔයා හරියට උත්තරයක් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් එයාට කේන්ති යනවා. එහෙම නැත්නම් එයා කියන දේ වාට හරියට තේරෙන්නේ නැහැ. මේකට හේතු කීපයක් බලපානවා. එකක් තමයි සමහර වෙලාවට ඔයාව රිස්ක් එකක් වෙන්න පුළුවන් එයාගේ ජොබ් රෝල් එකට. ඒ කියන්නේ ඔයා ඒ මට්ටමට ආවොත් එයාගේ ජොබ් රෝල් එකකින් එයා රීප්ලේස් වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි ගොඩක් වෙලාවට ඔය සුපර්වයිසර්ස්ලා ඒ ඇප්ලිකේෂන් එකේ ඩෙවලොප් සයිඩ් එක ඉන්ටර්න්ලට එහෙම නැත්නම් එයාගේ ලෙවල් එකකින් පහළ කට්ටියට කියන්නේ නැත්නම් ඒ කියන්නේ කම්පැනි ප්‍රොජෙක්ට් එකේ එයාම විතරක් දන්න පාර්ට් එකක් ගොඩක් වෙලාවට එයා ඒක තියාගෙන ඉන්නවා. ඒක වෙන කෙනෙක්ට කියන්නේ. ඒකට හේතුව තමයි එයාගේ ජොබ් රෝල් එක රීප්ලේස් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ප්‍රොජෙක්ට් වල සමහර පාර්ට් ඉන්ටර්න් කෙනෙක්ට මැනේජ් කරන්න දෙන්න. ඒකට හේතුව ඒකේ රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා, රිස්ක් එකක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රොජෙක්ට් ලයිව් දාන්නේ, ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකක් පබ්ලිෂ් කරනවා වගේ දේවල්. ඒ වගේ දේවල් ඉන්ටර්න් කෙනෙක්ට දෙන්නේ නැති වුණත් ඒකේ තියෙන මෙකනිසම් එක, ඒ වගේ මේක කොහොමද කරන්නේ, මෙන්න මේ වගේ දේවල් ගැන නොලෙජ් එක ගොඩක් වෙලාවට ඉන්ටර්න් කෙනෙක් එක්ක ෂෙයා කරගන්නවා. හැබැයි සමහර සුපර්වයිසර්ස්ලා මේ දේ කරන්නේ නැහැ. එයාලගේ ජොබ් එක රීප්ලේස් වෙවි කියලා එයාලට රිස්ක් එකක් තියෙන හින්දා. ඒ වගේම තවත් සුපර්වයිසර්ස්ලා ඉන්නවා. එයාලට දෙයක් ඇහුවම කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ වගේම සමහර කට්ටියක මග අරිනවා. එහෙම නැත්නම් කේන්ති යනවා. ඒකට හේතුව ඇත්තටම එයා ඒ ගැන අයිඩියා එකක් නැතුව තමයි කරන්නේ. ඒ කියන්නේ එයා ඇත්තටම මේ ගැන දන්නේ නැහැ. ඒක හින්දා එයාට ඉන්ටර්න් කෙනෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඒ වගේම ඇත්තටම ඉන්ටර්න් කෙනෙක් අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න බැරි වෙන්න පුළුවන්. මොකද 100%ක් දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි බේසික් දෙයක් ඇහුවමත් ඒක මග අරිනවා නම් එතකොට එයාට කේන්ති යනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම සුපර්වයිසර්ගෙන් සපෝට් එකක් එන්නේ නැති වුණාම ඔයාට ඉන්ටර්න්ෂිප් එකේ පා වෙනවා. ඒ කියන්නේ ඔයාට බේසික් දෙයක්වත් කරගන්න බෑ. එයාගේ සපෝට් එක නැති හින්දා. ඒ වගේම එයා හරියට කියන්නෙත් නැහැ. එයා කියන ටාස්ක් ඔයාට තේරෙන්නෙත් නැහැ. එතකොට ඔයාට මේ ඉන්ටර්න්ෂිප් එක සම්පූර්ණයෙන්ම එපා වෙනවා. එතකොට ඔයාගේ ඔළුවට යන්නේ හැම කෙනාම මේ වගේ කියලා. එහෙම නැතුව හොඳ සුපර්වයිසර්ස්ලා ඉන්නවා. මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම දන්නවා. අපිට දෙයක් බැරි වුණාම එයා ඇවිල්ලා අපිට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. පොඩි තැන ඉඳන් ඒ දේ දෙපාරක්, තුන් පාරක්, හතර පාරක් ඇහුවත් එයා ආයි කියනවා. ඒ වගේ කට්ටියක් තියෙනවා. අර වගේ ඇත්තටම එයාලගේ තියෙන මොකක් හරි වීක්නස් එකක් හින්දා එක්ක කියලා දෙන්න තේරෙන්නේ නැති හින්දා, එහෙම නැත්නම් එයාට ඇත්තටම තේරෙන්නේ නැති හින්දා මේ විදියට ඔයාට කියලා දෙන්න නැති වුණාම ඔයාට ඉන්ටර්න්ෂිප් එක එපා වෙනවා. ඒක මේන් රීසන් එකක් වෙනවා කම්පැනි එකක් ඇතුළේදී ඔයාට මේ software engineering field එක එපා වෙන්න. ඒ වගේම අනිත් දේ තමයි මේ කම්පැනි සයිඩ් එකත් ඒ වගේම ඔයාගේ ස්ටාෆ් එකත් කියන එක. සමහර වෙලාවට ඔයාගේ ස්ටාෆ් එකෙන් ඔයාට හම් වෙන ප්‍රොමෝෂන් එක, එහෙම නැත්නම් සැලරි ඉන්ක්‍රිමන්ට් එකක්, එහෙම නැත්නම් ඉක්විප්මන්ට් එකක්, ඒ කියන්නේ ලැප්ටොප් එකක්, එහෙම නැත්නම් වෙන මොකක් හරි ඩිවයිස් එකක්
වාට දෙන එකට එයාලා විරුද්ධ වුණොත් ඒ කියන්නේ මේ කියන දේ ඉන්ටර්න් කෙනෙක්ට දෙනව නම් එයාලටත් ඕන එයාලා ඊට වඩා උඩ ලෙවල් එකක ඉන්නේ. මෙන්න මේ වගේ තත්වයකට ආවොත් වාට වඩා අඩුවෙන් ටැලන්ට් එක තියෙන කෙනෙක්, performance තියෙන කෙනෙක්ට මේ දේවල් දුන්නොත් ඒකෙදිත් වාට ඒ කම්පැනි සයිඩ් එකෙන් වැඩ කරගෙන යන්න එච්චර ආසාවක් නැති වෙනවා. මොකද ඔයා ගොඩක් මාන්ති වල වැඩ කරන කෙනෙක් නම් වාට ඒක කරගෙන යන්න එපා වෙනවා. ඒ වගේම කම්පැනි සයිඩ් වලත් රූල්ස් තියෙනවා. එයාලා මොනිටර් කරනවා වාගේ වැඩ සමහර වෙලාවට අනවශ්‍ය විදියට. ඒ කියන්නේ වාගේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරනවා, ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන්ෂොට් යනවා. ඔයා මොකද කරන්න කියන එක, මවුස් එක කොහොමද මූව් වෙන්නේ, ඒ වගේම වාගේ කනෙක්ෂන් එක මොනවටද යූස් කරන්නේ, ඒ වගේ දේවල් වාගේ අනවශ්‍ය විදියට එයාලා බලනවා නම් එතකොට ඔයාට මේ වැඩේ කරගෙන යන්න එපා වෙනවා. මොකද ඔයා මොනිටර් කරන වැඩි වුණාම වාගේ තියෙන ෆ්‍රීඩම් එක නැති වෙනවා. ඒ වගේම ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. එතකොටත් ඔයාට එපා වෙනවා වාගේ ඉන්ටර්න්ෂිප් එක. එතකොට සාමාන්‍යයෙන් ඔයාට ඉන්ටර්න්ෂිප් එකක් හම්බ වෙන්නේ 3rd year එකේදී. ඒ කියන්නේ ඔයාට ඩිග්‍රී හම්බ වෙන්න කලින් තමයි ගොඩක් වෙලාවට ඉන්ටර්න්ෂිප් එක හම්බ වෙන්නේ. එතකොට ඉන්ටර්න්ෂිප් එකක් හම්බ වෙච්ච ළමයිට ඉන්ටර්න්ෂිප් එක එපා වුණාට පස්සේ එයා කරන්නේ 4th year එකේ ඇකඩමික් කරන එක. ඊට පස්සේ එයා 4th year එකෙන් පස්සේ තමයි ජොබ් එකක් හොයන්න යන්නේ. එතකොට එයාට ગેප් එකක් වෙනවා. සාමාන්‍යයෙන් ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට ඉන්ටර්න්ෂිප් එකේම ඉඳන් ඊට පස්සේ එයා 4th year එකේ ජොබ් එක කරන ගමන් 4th year එක කරනවා නම් මේකෙදි එයාට එතනින් එහාට අවුට් වෙනකොට අවුරුදු 1.5ක විතර එක්ස්පීරියන්ස් එකක් එක්ක තමයි අවුට් වෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් IT ඩිග්‍රීස් වල 4th year එකේදී සබ්ජෙක්ට් කවුන්ට් එක එහෙම නැත්නම් ඔයාලට ෆලෝ කරන්න තියෙන සබ්ජෙක්ට් ප්‍රමාණය අඩු කරනවා. ඒ වගේම ඔයාගේ රිසර්ච් එක තමයි ගොඩක් ලොකුවටම තියෙන්නේ. ඒ අරුණම ඔයාලට ඔන්ලයින් වගේ ජොබ් එකක් කරනවා නම් කරන්න පුළුවන්. මාත් එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා මම 3rd year එකේදී තමයි ඉන්ටර්න්ෂිප් එක ඉවර කරලා 4th year එකේදී මම ජොබ් එක කරා. හැබැයි ඒකෙදී මට chance එකක් වුණේ දවස්වල කොවිඩ් තීච්ච හින්දා අපේ ඔන්ලයින් තමයි ලෙක්චර්ස් තිබ්බේ. එතකොට මට ජොබ් එක කරගෙන යන්න පුළුවන් වුණා. ඒ වගේම ඔයා ඇත්තටම ඉන්ටර්න්ෂිප් එකෙන් පස්සේ කම්පැනියෙම ඔයාට ජොබ් එක හම්බ වෙනවා නම් එතනදී ඔයාට ලොකු සපෝට් එකක් වෙනවා. මොකද ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාට ඒකට කම්පිටිබල් වෙන්න ඕනේ නැහැ. ඒ ප්‍රොජෙක්ට් එක ගැන ඔයා දන්නවා. එතකොට ඔයාට එතනින් එහාට ඇසෝසියේට් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්, සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වගේ පොසිෂන් එකකට ආවට පස්සේ ඔයාගේ වැඩේ කරගෙන යන්න ලේසි. ඒකින් හින්දා ඔයා ඉන්ටර්න්ෂිප් එකක් කරනකොට ඔයාට chance එකක් තියෙනවා ඒ කම්පැනියේම ජොබ් එක සෙට් කරගන්න. ඔයා ඒකට මූව් වෙන්න. ඒ වගේම අනිත් දේ තමයි අනිවාර්යයෙන්ම ඔයාට ඉන්ටර්න්ෂිප් එකක් කරන්න වෙනවා. ඒකට හේතුව ගොඩක් IT ඩිග්‍රීස් වල ඇකඩමික් වලදී ඒකෙදි සබ්ජෙක්ට් එකක් විදියට මේකට ක්‍රෙඩිට් ගාණක් ඔෆර් කරනවා. ඔයාට රිපෝට්ස් තියෙන සබ්මිට් කරන්න. ඒ වගේම ඉන්ටර්න්ෂිප් එක කරා කියලා ඔයාට කන්ෆර්ම් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඉන්ටර්න්ෂිප් එකට අදාළ සබ්ජෙක්ට් එක ඔයා රිපීට් වෙනවා. ඒ වගේම ඔයා මේ ඉන්ටර්න්ෂිප් එක කාලෙදී කියන්නේ 4th year එකේදී ඔයා මේ ජොබ් එක කරන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ජොබ් එකක් කරේ නැහැ කියන එකෙන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට ඩිග්‍රිය කම්ප්ලීට් කරලා පස්සේ SC වගේ පොසිෂන් එකකට යන්න පුළුවන්. හැබැයි අර එක්ස්පීරියන්ස් එක නැතුව තමයි ඔයාට යන්න වෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් ඔයා ඩිග්‍රිය ඉවර කළා තා අවුරුද්දක් වගේ හිටියොත් මේ ગેප් එක ආවට පස්සේ ඉන්ටර්වයුව වලදී ඔයාගෙන් අහන මොකද්ද රීසන් එක කියලා. එතකොට ගොඩක් අය කියනවා මේකෙදි මම මේ ඉයර් එකේදී නැත්නම් ඉයර්ස් දෙකේදී ෆ්‍රීලාන්සින් වගේ කරා කියලා. හැබැයි මේ ગેප් එක ආපු එක ඔයාට ප්‍රශ්නයක් වෙනවා. ඒකින් හින්දා ඔයා ෆීල්ඩ් එකේ ඉන්නවා නම් නිතරම මේ විදිහට ગેප් එකක් ඇති නොවෙන්න කම්පැනි එකකින් ඔයා රිසයින් වෙනවා නම් අලුත් කම්පැනි එකට ජොයින් වෙලා ඒ විදිහට ප්‍රොසෙස් එක යන්න. එහෙම නැති වුණොත් ગેප් එකක් එන එක ඔයාගේ කැරියර් පාත් එකේදී විශේෂයෙන්ම ඉන්ටර්වල්දි ෆේස් කරනකොට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාලත් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදිහට වැඩ කරනකොට ඔයාගේ ජොබ් එක එහෙම නැත්නම් ඔයාගේ ෆීල්ඩ් එකේ පා වෙන්න බලපාන තවත් මේන් රීසන් එකක් තමයි ඔයාලට එන හෙල්ත් ඉෂුස්. එහෙම නැත්නම් සෞඛ්‍ය ගැටලු. ඔයාලා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් එහෙම නැත්නම් IT ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් විදිහට දවස් වැඩි කාලයක් ඉන්න වෙන්නේ ඔයාට මැෂින් එකක් ඉස්සරහා. එහෙම නැත්නම් ලැප්ටොප් එකක්, මොනිටර් එකක් ඉස්සරහා. එතකොට ඔයා එකම තැන ඉන්නකොට ඔයාට අනිවාර්යයෙන්ම කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, සුගර් වගේ ලෙඩ වලට මුහුණ දෙන්න වෙනවා. ඒක හින්දා තමයි ඔයා බෝඩි මක් ගත්තත් ඔෆිස් එක ගාව ඉඳන් පයින් යන්න වැඩි දුරක් තියාගෙන බෝඩි මක් ගන්න කියන්නේ. එතකොට ඔයා ඒ ටිකවත් ඔයාට පයින් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට දවසේ වැඩි කාලයක් මේ විදිහට වැඩ කරන හින්දා කාලයක් වෙන් කරගන්න වෙනවා ජිම් එකකට යන්න. එහෙම නැත්නම් වෝකින් පාත් එක ඇවිදින්න. ඒ වගේම ඔයාට එන අනිත් හෙල්ත් ඉෂුව එක තමයි ඔයා වැඩි කාලයක් මොනිටර් එකක් දිහා බලන් ඉන්නකොට ඔයාගේ එක ඇස් වලට එච්චර හොඳ නැහැ. ඒක හින්දා තමයි මොනිටර්ස් සිලෙක්ට් කරද්දී ඔයාට අයි ප්‍රොටෙක්ටර්ස් තියෙන මොනිටර්ස් ගන්න කියන්නේ. එහෙම නැත්නම් ඔයාට ස්පෙක් දෙකක් දාගන්න කියන්නේ. ඒකත් වලට එන ලොකු හෙල්ත් ඉෂුව එකක්. මොකද ඔයා ළඟ මොනිටර් එකට ફોකස් කරන් ඉන්න හින්දා ඒකෙදි කියනවා ඔයා ටික වෙලාවක් මොනිටර් දෙක දිහා බලන් හිටියොත් ජනේලකින් එළිය බලන්න. එහෙම නැත්නම් ටිකක් එළියට ගිහිල්ලා එළියේ තියෙන දේක් බලන්න කියලා. එහෙම නැත්නම් ඔයාට දුර පෙනීම දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි මොනිටර් එකක් දිහා වැඩි දුර බලන් ඉන්නකොට ඒකෙන් එන බ්ලූ ලයිට් එක හින්දා ඔයාට නිින්ද නොයම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොහොමද සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් නිදා ගන්නකොට
ටිකක් රෑ වෙනවා. ඒ වගේම නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේකට මේ ඉෂුව එක බලපාන්න පුළුවන්. ඒ කියන්නේ මේ බ්ලූ ලයිට් එක ඔයාට නිින්ද යන එක අඩු කරනවා. ඒ වගේම ඔයා software engineer කෙනෙක් විදිහට වැඩ කරනකොට ඔයාට pain එන්න පුළුවන් joints වල එහෙම නැත්නම් back pain වගේ දේවල් එන්න පුළුවන්. ඔයා එක දිගටම එකම තැන වාඩි වෙලා ඉන්න හින්දා මේකත් ඔයාලට ලොකු ඉෂුව එකක් වෙන්න පුළුවන්. සමහර වෙලට සමහර කට්ටියට යාලට ෆීල්ඩ් එකෙන් අයින් වෙන රීසන් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හෙල්ත් ඉෂුව එකක් ඔයාලට ආවොත්. ඒ වගේම ඔයාගේ මෙන්ටල් හෙල්ත් එකටත් ඔයා ගොඩක් ලොකු ස්ට්‍රෙස් එකක ඔයාගේ ප්‍රොජෙක්ට් කරගෙන යනවා නම් ප්‍රෙෂර් එකක් එක්ක ටයිම් ෆ්‍රේම් එකක වැඩ කරනවා නම් ඒ වගේම සුපර්වයිසර් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් ස්ටාෆ් එකෙන් ඔයාට ලොකු සපෝට් එකක් හම්බ වෙන්නේ නැත්නම් ඔයාට හොඳ එන්වයරන්මන්ට් එකක් නැත්නම් ඔයා වැඩ කරන තැන මේකත් ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් වෙනවා. එතකොට ඔයාට ජොබ් එක කරද්දී ඒක ඔයාගේ මෙන්ටල් එකටත් එහෙම නැත්නම් මෙන්ටල් හෙල්ත් එකටත් බලපානවා. ඒ වගේම software engineer කෙනෙක් විදිහට ඔයා වැඩ කරනවා නම් එහෙම නැත්නම් IT field එකේ ජොබ් එකක් කරනවා නම් ඔයාගේ රිලේෂන්ෂිප් වලට මේකේ බලපෑමක් වෙනවා. ඒ කියන්නේ පළවෙනි දේ තමයි ඔයා ටිකක් බිසි කෙනෙක්. එතකොට ඔයාගේ රිලේෂන්ෂිප් එකේ පාර්ට්නර් බිසි නැත්නම් ඒකෙදි යාට මේ රිලේෂන්ෂිප් එක එපා වෙනවා. මොකද ඔයා දවසේ වැඩි කාලයක් එයත් එක්ක කනෙක්ෂන් එක තියාගෙන යන්න බෑ. ඒ වගේම රිලේෂන්ෂිප් එකකදී අනිවාර්යයෙන්ම ඔයාගේ IT knowledge එක ඔයාගේ පාර්ට්නර්ට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට එයා බොරුවක් කරන කෙනෙක් නම් ඔයා රවට්ටන කෙනෙක් නම් ඔයාට ඒක ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්. එතකොටත් මේ රිලේෂන්ෂිප් එක නැති වෙලා යනවා. ඒක හින්දා රිලේෂන්ෂිප් එකකදී IT කරන කට්ටිය ටිකක් රවට්ටන්න අමාරුයි. ඒ වගේම අනිත් දේ තමයි රිලේෂන්ෂිප් එකකදී ඔයාට ඩේ අවුට් එකකට වගේ යන්න ටයිම් එකක් හම්බ වෙන්නේ නැත්නම් ඒකෙදිත් ඔයාලා රිලේෂන්ෂිප් එක කරගෙන යන්න බෑ. මොකද සාමාන්‍යයෙන් IT ජොබ් කරන කට්ටිය වීකෙන්ඩ් එකේ තවත් වැඩ ගොඩක් ප්ලෑන් කරගන්නවා. එතකොට රිලේෂන්ෂිප් එකකුත් කරනකොට ඒකෙදි ඔයාට ඉෆෙක්ට් එකක් වෙනවා. එයත් එක්ක තියෙන රිලේෂන් එක එහෙම නැත්නම් කනෙක්ෂන් එක ඇත්තටම IT ජොබ් එකක් කරන කෙනෙක්ට අඩුවෙන් තමයි තියාගෙන ඉන්න වෙන්නේ. ඒක හින්දා තමයි ගොඩක් වෙලාවට IT ෆීල්ඩ් එකේදී ගර්ල්ස් වලට රිලේෂන්ෂිප් තියාගෙන යන්න අමාරු වෙන්නේ. ඒ උන්ට සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඔයාගේ රිලේෂන්ෂිප් එකට බලපෑමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෙදි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ IT ෆීල්ඩ් එකේ රිලේෂන්ෂිප් එකක් කරන්න අමාරුයි කියන එකවත් බෑ කියන එකවත් නෙමෙයි. ඒකේ තියෙන කොමන් සිටුේෂන් එක තමයි මම මේ ඔයාලට කිව්වේ. ඒ වගේම IT ෆීල්ඩ් එකේදී ඔයාලට එන තවත් ප්‍රශ්නයක් තමයි ඔයාගේ ඉන්න යාළුවෝ ටික ඉස්සරට වඩා අඩු වෙනවා ජොබ් එකක් කරගෙන යද්දී. ඒකට බලපාන මේන් රීසන් එක තමයි අනිවාර්යයෙන්ම ඔයාලට තියෙන ටයිම් එක අඩු වෙනවා. ඒ වගේම ඔයා සෝෂල් මීඩියාත් එක්ක තියෙන කනෙක්ෂන් එක අඩු වෙනවා. ඒ වගේම ඔයාලා ගොඩක් වෙලාවට ඔන්ලයින් වැඩ කරන හින්දා ඔයාලට එකතු වෙන ප්‍රමාණය අඩු වෙන හින්දා ඔයා වෙනදා ඔයත් එක්ක හිටපු යාළුවෝ ගොඩක් වෙලාවට අඩු වෙනවා. විශේෂයෙන්ම IT ෆීල්ඩ් එකේදී ගොඩක් අය work from home කරන හින්දා ඒකෙදි ඉස්සරට වඩා යාළුවෝ අඩුයි. ඒකේ එක්ස්පීරියන්ස් එක ඔයාලට ඇති. ඒක හින්දා මේකත් ඔයා IT ෆීල්ඩ් එකේ ඉන්නකොට ඔයාට හම්බ වෙන එක්ස්පීරියන්ස් එකක්. ඔයාලා මේ වෙනකොට IT ෆීල්ඩ් එකේ ඉන්නවා නම් ඔයාලට එක්ස්පීරියන්ස් එක ඇති. ඔයාට සාමාන්‍ය ඩේ අවුට් එකකට යන්න එහෙම නැත්නම් ඔයාට ඒලත් එක්ක ට්‍රිප් එකක් වගේ arrange කරගන්න ගියොත් ඒකෙදි ලොකු effort එකක් දාන්න වෙනවා. මොකද වීකෙන්ඩ් එකක් ඔයාට රිලීස් කරගන්න එක ලේසි වෙන්නේ නැහැ. ඔයා IT ජොබ් එකක් කරනකොට මොකද ඔක්කොම වැඩ ටික එන්නේ වීකෙන්ඩ් එකට. ඒ වගේම IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් software engineer කෙනෙක් විදිහට ජොබ් එකක් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලට එන තවත් ප්‍රශ්නයක් තමයි මේ ෆීල්ඩ් එකේ පා වෙන්න. ඔයා ජොබ් එකක් ඉන්ටර්න්ෂිප් එකක් හොයන්න ගියට පස්සේ මේ වෙනකොට ලොකු එෆර්ට් එකක් දාන්න වෙනවා. සමහර විට ඔයාට කොච්චර ටැලන්ට් එක තිබ්බත් ඔයාට ඉන්ටර්න්ෂිප් එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට හිතෙන මේ ෆීල්ඩ් එකෙන් වෙන ෆීල්ඩ් එකකට යන්න. මොකද මේ වෙනකොට ගොඩක් ඉන්ස්ටිටියුට් වලින් software engineering degrees offer කරන හින්දා ගොඩක්ම ලොකු crowd එකක් එහෙම නැත්නම් ලොකු rush එකක් තියෙනවා internship වලට. එතකොට ඔයාට කොච්චර ටැලන්ට් එකක් තියෙන කෙනෙක් වුණත් ඔයාට internship එකක් හොයාගන්න ගියට පස්සේ ඒක හොයාගන්න බැරි වුණොත් ඔයාට මේ ෆීල්ඩ් එක එපා වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් හේතුව තමයි ඔයා එක ජොබ් එකකින් නම් වෙන ජොබ් එකකට මූව් වෙද්දී හරි එහෙම නැත්නම් internship එකක් හොයද්දී හරි ඔයාට ෆේස් කරන්න තියෙන ඉන්ටර්විව් ප්‍රමාණය වැඩි. ඒකට හේතුව තමයි මේ වෙනකොට ලොකු ප්‍රමාණයක් CVs දානවා එක ජොබ් එකකට. එතකොට ඉන්ටර්විව් 5ක් විතර තියෙන සමහර ජොබ් වල ඒ කියන්නේ ඔයාට කෝඩින් ටෙස්ට් එකක් තියෙනවා. ඒ වගේම ප්‍රැක්ටිකල් ටෙස්ට්, ඒ වගේම questions අහන ඉන්ටර්විව්, HR එකත් එක්ක ඉන්ටර්විව් එකක්, මැනේජර් එක්ක ඉන්ටර්විව් එකක්. එතකොට ඔයාට මේ වගේ ඉන්ටර්විව් වැඩි වෙනකොට ජොබ් ෆීල්ඩ් එක එපා වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක් වෙනවා මේ IT ජොබ් වලින් කට්ටිය අයින් වෙන්නේ. ඒ වගේම ඉන්ටර්න්ෂිප් එකක් හොයන්න ගියාමත් 1000ක් 2000ක් CV ආවම එක ඉන්ටර්න්ෂිප් පොසිෂන් එකකට ඔයාට මේක එපා වෙලා යනවා. ඒ කියන්නේ ඔයාට මේකේ රැඳී ඉන්න බැරි වෙනවා. ඔයාට කොච්චර ටැලන්ට් එකක් තිබ්බත්. ඒ වගේම IT ෆීල්ඩ් එකේ software engineering එහෙම නැත්නම් වෙනත් ජොබ් එකක් කරන කෙනෙක්ට එන එක ප්‍රශ්නයක් තමයි IT ඩිග්‍රියක් කරන කට්ටිය ඇර ඔයාගේ ෆැමිලි එකේ කට්ටිය ඔයාගේ යාළුවෝ හැමෝම හිතන් ඉන්නේ ඔයාට IT වල ඕන දෙයක් පුළුවන් කියන එක. එයාලගේ ලැප්ටොප් එක කැඩුනත් එහෙම නැත්නම් ඔන්ලයින් දෙයක් සෝෂල් මීඩියා එක හැක් වුණත් එහෙම නැත්නම් ඊමනි ඉෂුව එකක් ආවත් එහෙම නැත්නම් ෆෝන් එක charge වුනේ නැතත් අනිවාර්යයෙන්ම ඔයාව තමයි contact කරගන්නේ.
එතකොට ඔයාට තියෙන්නේ ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක විතරක් කියන එක. එයාට තේරෙන්නේ නැහැ. එයාගේ ඩිවයිස් එක කැඩුනාත් ඒක charge වුණ නැතත් ඔයාව තමයි contact කරගන්නේ. ඒ වගේම අපි ඉස්සර මේ වැරද්ද කළා තියෙනවා. ඒ කියන්නේ අපි සමහර වෙලාවට අපේ සීනියර්ස්ලට සමහර ප්‍රෝග්‍රෑමින් කෝඩින් සම්පූර්ණ ලොකු කෝඩින් එකම එයාලට දාන මේක ඉෂුව එකක් තියෙනවා මේක අපිට හදලා දෙන්න කියලා. එතකොට කෙනෙක්ට ඒ ඉෂුව එක හදලා දෙනවට වඩා කාලයක් යනවා ඒක තේරුම් ගන්න. ඒකෙන්ද කිසිම වෙලාවක ඔයා සීනියර් කෙනෙක්ට මේ විදියට ඔයාට එන ඉෂුව එක හදාගන්න බැරි වුණාට පස්සේ ඒක ලොකු වැඩි try කරන්නෙත් නැතුව Google එකේ search කරන්නෙත් නැතුව ඒක පාට සම්පූර්ණ කෝඩින් එකම දාන්න එපා. එතකොට එයා run කළා ඒක ඉෂුව එක හොයාගෙන ඒක හදන්න ඕනේ. එහෙම නැතුව එයාගෙන් step ටික ඔයාට අහගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන්ම IT ඩිග්‍රියක් කරන්න නැති කෙනෙක් නම් කවදාවත් හිතන්න එපා IT ජොබ් එකක් කරන කෙනෙක් කියන්නේ IT ෆීල්ඩ් එකේ හැම දෙයක්ම දන්න කෙනෙක් කියන එක. මොකද එයාගේ ෆීල්ඩ් එකට ස්පෙෂලායිස් වුණාට එයාට මොබයිල් ෆෝන් එක ටෙක්නික් එක, ලැප්ටොප් එක හાર્ඩ්වෙයාර් සයිඩ් එක, සෝෂල් මීඩියා ගැන, ක්‍රිප්ටෝකරන්සි ගැන මෙන්න මේ වගේ හැම දෙයක්ම ගැන එයාට නොලෙජ් එක නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඒ වගේ කෙනෙක්ගෙන් මේ වගේ දෙයක් අහද්දි ඒක එයාට කරදරයක් වෙන්න පුළුවන්. ඒකින්ද IT ඩිග්‍රියක් නොකරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන IT ඩිග්‍රියක් කරන කෙනෙක් කියන්නේ IT ෆීල්ඩ් එකේ හැම දෙයක්ම දන්න කෙනෙක් නෙමෙයි. ඒ වගේම IT ඩිග්‍රියක් කරන කෙනෙක් විදිහට ඔයා දැනගන්න ඕන ඔයා ප්‍රෝග්‍රෑමින් සයිඩ් එක ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයා මේකෙදි normally අප්ඩේට් වෙන දේවල් ගැන ඒ කියන්නේ normally ටෙක්නොලොජි ගැන හැම දෙයක්ම ගැන පොඩි ටච් එකකින් ඉන්න ඕන. එතකොට පුළුවන් ඔයාට මේ වගේ ඉෂුව එකක් ආවොත් මේක ෆික්ස් කරේ නැතත් ඇඩ්වයිස් එකක් දෙන්න. මේ වීඩියෝ එකේදී මම කතා කරේ ඔයා software engineering field එකේ හරි IT industry හරි job එකක් කරන කෙනෙක් නම් ඔයාට මේ field එකේ පාවෙන්න බලපාන හේතු කීපයක් ගැන. ඔයාලා IT industry වැඩ කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන experience එකක් comment section එකේ comment එකක් විදිහට share කරගෙන යන්න. ඒ වගේම ඔයාලා මතක ඇතුව මාව Instagram TikTok වලින් follow කරන්න. අපේ WhatsApp academic group එකට description එකේ තියෙන link එකෙන් join වෙන්න. ඒ වගේම මාව YouTube එකෙන් subscribe කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකකදී හම්බෙමු. Thank you.